මකුලියෙක් ආව වුණා. අපි නම් හොඳටම බය වුණා. ඔය කෝට්ටේ පොඩ එහා කරලා වෙන්න. ඔන්න බලන්න. මේ ඉන්නේ ස්පයිඩර්මෑන්. ඔන්න ඉතින් යාළුවනේ අපි ගහ කපාගෙන ඉවර කළා. අපේ අනිත් අය නම් ගිනි කූරු ගහ කපාගෙන ඉවරයි. අර දෙන්න අරගෙන යනවා. අර බලන්න අර ගොල්ලන් ඇත්තට පාරක් තියාගෙන කැලෙන් ගිහිල්ලා වැන්න දෙන්නව. දැන් අතෙන්ට වෙලා hina වෙනවා. ඔන්න යාළුවනේ ඉතින් ලීටි. ඔන්න ඉතින් යාළුවනේ අපි ඔන්න අද ඉතින් කරන්න යන්නේ අලුත්ම වැඩක්. අද අපි කට්ටිය එකතු වෙලා ගහක් උඩ වැලක් හදන්නේ. අද එලි කරනවා. මේ ගස් ටික අරලා තමයි හදන්නේ. කට්ටිය නම් එලි කරනවා. අද අලුත් යාළුවෙක් ඇවිල්ලා නදුල ඇවිල්ලා ඉන්නා. වෙන දෙන්න එක්කෙනත් ඉතින් ඉන්නවාද? අනිත් දෙන්නට නම් පන්තියද? මේ අපේ දෙවෙනි vlog එක කරන්න හදන්නේ. ගහ උඩ මේ ගස් ටික උඩ තමයි ගේ හදන්නේ. බලමුකෝ ඉස්සරහට ඉතුරු ටික. ඉතින් අද අපේ කට්ටිය බැහැලම වැඩක් කරන්න පටන් ගත්තොත් ඉතින් ඉවර කළම තමයි නවතින්නේ. කොහොමත් අද එලිකල් ඉවරලා ඉතුරු ටික හෙට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ. හෙට හවස ලී ටිකක් ගෙනල්ලා ගැට ගහලා තමයි උඩ හදන්නේ. මොනවද පහින්ද දාන්නේ? උණද? හයිය ලී ටිකක් තමයි දාන්න කියලා අපි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ තව ඉස්සරහට මේක උඩ තව මොනවා හරි වීඩියෝස් ටික අපිට ගෙන හැකි. Nice. කට්ටිය එලිකලා ටිකක් එලිකල් හුද්දකල් ඉවරයි. ඔන්න ගස් දෙකයි මේ ගහයි. මේ ගහයි නේ අල්ලන්නේ. දැන් ලී දෙකක් කපන් ඉන්නේ නේද? අපි දැන් එලි කරලා ඉවර වෙගෙන ඉන්නේ. තව ටිකකින් යනවා ලී ටිකක් කපන් එන්න. තව ටිකක් තියෙනවා එලි කරන්න යන පාර එලි කරන් තියෙනවා. මේ ගස් දෙකයි මේකයි දාලා තමයි හදන්නේ. එලි කරලා ඉවර වෙන්න කිට්ටුයි දැන් තා චුට්ටයි තියෙන්නේ. අපි මෙව් එක ගහන හරිය නම් හදාගෙන ඉවරයි සුද්ධ කරගෙන ඉවරයි. දැන් ගිහිල්ලා ලී ටිකක් කපන් එන්න තියෙන්නේ. කොහොමද ඔය හොඳ ලී ටික ඉතුරු කරගන්නේ නැහැ. ඔව්. ඔන්න ඉතින් අපි එලි කරලා ඉවරයි. දැන් අපි ලී දෙක තුනක් කපන් ඇවිල්ලා මේව කරන යන මේක තමයි එලි කලේ. මේ ගස් ටික තමයි මේව කරන්න හිතාගෙන ඉන්නේ ගස් හතරයි. මේ ගහයි මෙන්න මේ ගහයි අනිත් එක ඇවිල්ලා මේ ගහයි අනේ අර ගහයි තමයි මම කරන්න හිතන් ඉන්නේ. දැන් වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. දැන් පාර ටිකක් හදාගෙන අපි යනවා. ඔන්න ගයිස් දීමකුලියෙක් ආව වුණා. අපි නම් හොඳටම බය වුණා. ඔය කෝට්ටේ පොඩ එහා කරලා වෙන්න. ඔන්න බලන්න. මේ ඉන්නේ ස්පයිඩර්මෑන්. අපිත් හොඳටම බය වුණා මොකෙද්ද ඉන්නේ කියලා. ඒ ඇස්සේ කටුසෙකුත් ඇවිල්ලා අපිව තවත් බය කළා. ඒ කටුස ඇවිල්ලා තවත් බය කළා මෙතන ඉන්න එක. හැරිලා නැහැ නේද? නෑ මුකුත් වෙලා නැහැ. අම්මෝ. එන විසයියෝ මං මොක? විසයි කියන්නේ ටෙක් කරන්නේ ඉන්නේ. ඔව්. අර වේනා. අම්බෝ ගයිස් ඔයගොල්ලෝ නම් පාර පරිස්සමින් ඉන්න කොහේ තව මොක්කු ඉන්නවද දන්නේ සත්තු. දැන් නම් වැඩ ටික ඉවරයි. දැන් අපි ලී දෙකක් කපාගෙන ඇවිල්ලා ගැට ගහනවා. බලමුකෝ ඉතුරු ටික මොකක් කරගෙන හරි මහන්සි දෙන්න. කට්ටිය වැඩ හොඳට
මේ ටික නම් එලි කරගත්ත. කෝ පොඩ්ඩක් ඉන්න බෑ. ඔන්න බලන්න ගයිස් කුණ කටු පැටියා. මම මෙතන දැන් ඉන්දියත් එක්ක. මේන් බලන්න කුණ කටු පැටියා. එපා මුකුත් කරන්න එපා මමින්. කොහොම ඉන්නరా මුකුත් කරන්න එපා. මැරිලාද? නෑ පණ තියෙනවා. එපා බං මෙහි ඉරක්කේ. එම් බලන්න. කුණ කට්ටද පොල් පෙටියද පොල්ලොන් ගා බං. ඈ පොල්ලගනේ. නෑ බං කුණ කට්ට පොල් කුණ කට්ටෙන්නේ කුණ කටු පැටි කුණ පැටි. අම්මෝ මේ කැලවල වල ඉඳි නම් පරිස්සමෙන් ඉන්න ඕනේ. මම දැන් ওই ටිකේ තමයි එඩිට් කරේ. මං කිව්වා උඹට රුටි අයින් කරන්න එනවා නැත්තම් හරියන්නේ නෑ මොකද කරන්නේ? ඒක තමයි. විසික් කළා දාමුනේ වීසි කරන්න එපා. මේ කොහොම හරි ඔක කෝට්ටෙන් අපි රඳවගමු පොඩ්ඩක් ඉන්නකෝ. කොහෙන්ද? එපා ඔන්න ගයිස් ඉතින් ඔන්න අපි මොකಾದ උගේ නම කුණ කට්ට උඩින් වීසි කරන්න කැලේට දැන් ඔක යන්න දැන් කොහේයි. මේ ටික නම් එලි කරලා ඉවරයි පරිස්සමෙන් ඉන්න ඕනේ කැලවල වල මෙද්දි. නුගුලෙන් වගේ දැක්කියකෝ ඕ මකුලුවවත් අයින් කරා ඒ මේ ඇස්සේ කටුස් එක ඇවිල්ලා මගේ ඇඟට පැන්නා කටුස් කරද මම කලින් වීඩියෝ එකේ කටුස් එක්ක කියලා සීන් උනානේ. තව ටිකක් හොඳට බලලා මේ ටික සුද්ධ කරලා දාන්න වෙනවා නැත්තම් දැන් සතු දෙන්නේ දැන්. සත්තු දෙන්නයි දෙන්ට තා මොක්කු ඉන්නවද දන්නේ නැහැ පේනවනේ කැලේ හතර වටේම කැලේ ඔය අර පිලිමිට දාපි. අර කන්ද අර අපි අර එදා ගියපු පිළිමේ අර පේන්නේ කොහොම පිළිමේ පේන්නේ පේන්නේ නැහැ කන්නේ ඉතින්. සිරස පේනවා ඒ පේන්නේ සුදු හින්දා. සතු